ඔත්වල තියෙන දේවල් තවත් කෙනෙක් එක්ක හුවමාරු කරගන්න අපිට හම්බෙන අවස්ථා සීමිතයි. ඉතින් ඒක නිසාම තමයි Cynic Student Media Circle එකේ Vibecast episode 4 එකෙන් අපි පොත් අතර සැරිසරන්නට තීරණය කළේ. අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා Readers Club එකේ සවින්ද වීරසිංහ අයියා. අයියේ අයිබෝවන්. අයිබෝවන් නංගියා. ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා. ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා. හරි අයියේ. අපි මුලින්ම කැමති වගේ දැනගන්න මේ Readers Club කියන concept එක මොකක්ද? දැන් මේ Readers Club කියලා මේකට අපි නම දැම්මට මේක ඇත්තටම book club කියන මේ concept එකෙන් තමයි යන්නේ. දැන් එතකොට අපි book club එක කරන්නේ සාමාන්‍යයෙන් මාසයක් සැරේ අපි පොතක් අපේ මේ members ලගේ vote එක මත පදනම් කරලා තෝරගන්නවා. තෝරගෙන ඊට පස්සේ මාසයක් කල් දෙනවා ඒගොල්ලොන්ට ඇවිල්ලා අපිත් එක්ක මේ පොත ගැන discuss කරන්න. එතකොට පොත ගැන discuss කරනවා කියලා කියන අපි හිතන සාකච්ඡා කරන ගොඩක් වෙලාවට ඒකේ කතාව ඊට පස්සේ කතාව කොච්චර හොඳද ඊට පස්සේ චරිත ගැන ඊට පස්සේ මේ අපේ ලේඛකයා එතනින් මොකද්ද කියන්න හදන්නේ ඇයි ඒක සමාජයට වැදගත් වෙන්නේ ඒකත් එක්කම ගොඩක් වෙලාවට අපි ඒ පොත අරගත්තා මේ පොත මොන වගේ හැඟීම්ද අපේ පාඨකයා මත නිර්මාණය කරන්න කියන එකත් අපි ප්‍රශ්න කරනවා විශේෂයෙන්ම අපේ Readers Club එක ඇතුලේ අපේ members-ලා ගොඩක් වෙලාවට කතා කරන දෙයක් තමයි පොත හින්දා ඒගොල්ලොන්ට දැනෙච්ච දේවල්. මොකෝ අපි Readers Club කියන concept එක පිළිබඳව ගොඩම try කරන්නේ ඒක readers ලගේ experience එක එළියට ගන්න එක. ඉතින් ඒක තමයි තියෙන්නේ. එතකොට අයියේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මේ Readers Club එක කොහොමද වැදගත් වෙන්නේ? දැන් අපි ගත්තොත් එහෙම යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා කියලා කියන්නේ ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියනේ. එතකොට දැන් අපේ මේන් ફોකස් එක වෙන්නේ ගොඩක් වෙලාවට අපේ ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න. ඩිග්‍රියට අමතරව අපි තව ක්වොලිෆිකේෂන් හදාගන්නවානේ. සර්ටිෆිකේට් කෝසස් ඊට පස්සේ මොනවාරි ඩිප්ලෝමා තියෙනවා නම් ඒවා ඊට පස්සේ අපේ රිසර්ච් එකම දානවා. අපි සිම්පෝසියම් වල පබ්ලිෂ් කරනවා. හැබැයි යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ගේ ફોකස් එක වෙන්න ඕනේ ඒක විතරක් නෙවෙයි. අපි ඊට වඩා පොඩ්ඩක් ඔබට යන්න වෙනවා. ඒ කියන්නේ ගත්තොත් එහෙම අපි මෙතන යුනිවර්සිටි එකෙන් එහා ලෝකයක් දකින්න ඕනේ. මොකෝ අපි ගොඩක් වෙලාවට මෙහෙට හිර වෙනවා. අපි කැම්පස් එකේ වැඩවලට කියලා එළියට යනවා තමයි. උනාට ඒක කරන්නේ චුට්ට ප්‍රමාණයනේ කැම්පස් එකක් ඇතුලේ. දැන් අපි එක එක ක්ලබ්ස් වලට ජොයින් වෙලා යන වැඩවලට උනත් අපි යන්නේ සීමිත ප්‍රමාණයක්. හැමෝම යන්නේ නැහැ. එතකොට ලෝකය ගැන ගත්තත් ඉතින් අපේ රටෙන් එහාට අපි ලෝකය දකින්න අඩුයිනේ. මොකෝ අපි හැමෝම පිටරටවල් වලට යන්නේ නැහැ. අපි හැමෝටම chance එකක් හම්බ වෙන්නේ නැහැ පිටරට මිනිස්සෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න. එතකොට අපි sadly හරිම දුක්ඛිත විදිහට ගත්තොත් අපි මාර ලිමිටඩ් අපේ මේ මානුෂීය අත්දැකීම් වලින්. හැබැයි පොතක් කියලා කියන්නේ මානුෂීය අත්දැකීම් ගෙදරට ගෙනලා දෙන දෙයක්. දැන් ඒක ෆිල්ම් වලින් උත් කරනවා කියන කතාව ඇත්තේ උනාට ෆිල්ම් වලින් නොකරන දෙයක් තමයි පොත් වලින් කරන මේ හදනවා වෙනම පරිසරයක් අපේ පාඨකයා වෙනුවෙන්. මොකෝ ෆිල්ම් එකක් කියලා කියන්නේ තව ගොඩාක් කට්ටිය එකතු කරලා ඒක සමාජීය වශයෙන් කරන දෙයක් තමයි ෆිල්ම් එකක් කියන්නේ. හැබැයි පොතක් කියලා කියන්නේ තමන්ගේ පාඨකයාව එතනට ඇදලා ගන්න එකක්. ඒක පෞද්ගලික අත්දැකීමක්. එතකොට මේ තමන්ගේ නිර්මාණශීලීත්වය අරගෙන තමන්ට කැමති විදිහකරේදී මවාගෙන කරගෙන ඒක රස විඳින්න පුළුවන්. එතකොට ඒ වගේ අත්දැකීම් අරගන්න එක යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ට මම හිතනවා හරිම වැදගත් කියලා. මොකෝ මෙතනින් එළියට ගියාට පස්සේ අපි ආයේ මේ ස්ටුඩන්ට් ලයිෆ් කියන එකට එන්නේ නැහැ. මාස්ටර්ස් PhD කරා කියලා මේ තැනට ආයේ එන්නේ නැහැ අපි කවදාවත්. එතකොට මෙතනින් එහාට අපි යන්නේ වෙනම ලෝකයකට. මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. එතකොට ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරනකොට අපිට තියෙන්න ඕනේ එම්පති. ඒ කියන්නේ අනිත් මිනිස්යාගේ දුක ගැන තේරුම් ගැනීම හැකියාවක් තියෙන්න ඕනේ. ඒක ගන්න බෑ අපිට ඇකඩමික්ස් වලට හිර වෙලා. අපි ඒකට වෙන දේවල් කරන්න ඕනේ. එළියට යන්න ඕනේ. උනාට මම අර කිව්වා වගේ එළියට ගිහිල්ලා ඒ ගන්න අත්දැකීමත් හරිම සීමිතයි. ඉතින් අපි කරන්නේ මොකද්ද? පොතක් පතක් කියලා ඒ අත්දැකීම ගන්න ඕනේ. ඒක අපි ඕපන් කරනවා මේ Readers Club එක තුලින්. මොකෝ අපි දැකලා තියෙන හරිම දුක හිතෙන යථාර්ථයක් තමයි ලංකාව ඇතුලේ දැන් කියවන ප්‍රමාණය අඩු වෙලා තියෙන. විශේෂයෙන් මම ගුරුවරයෙක්. එතකොට මම ළමයි තුල දකින්න දෙයක් තමයි කියවනවා මාර අඩුයි. දැන් එතකොට කියවනවා කියලා කියන්නේ ඉතින් අපේ ස්ටුඩන්ට්ස්ලා ගොඩක් වෙලාවට දැන් මම උගන්වන ස්ටුඩන්ට්ස්ලා වුණත් ගොඩක් වෙලාවට Facebook එකේ නම් මොන හරි කියවයි. ඒක අතර චූටි කැප්ෂන් එක. Instagram එකේ පොඩි කැප්ෂන් එක. කතාවක් කියවන්නේ ලේසි. මේ කට්ටිය මේ ලංකදී සූර පප්පා බැලුවද කියලා අහුවම ඒක දන්නේ නැති ළමයි ඉන්නවා. ඒ වගේ තමයි දැන් කාලේ. එතකොට අපි කරන්න ඕනේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඇතුලේ ඔන්න ඔය වගේ අර දුක්ඛිත වගේ තත්ත්වයක් ඇති නොකර ඒගොල්ලන්ට අත්දැකීම දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ එම්පති හදන්න ඕනේ. මොකෝ දැන් විශේෂම දැන් මේ කාලේ මේ තියෙන යුද්ධත් එක්ක ඊට පස්සේ මේ තියෙන මේ ප්‍රශ්නත් එක්ක දේශපාලනික ප්‍රශ්න මොනවා හරි සමාජීය ප්‍රශ්නද ඕවත් එක්ක මිනිස්සු
මිනිස්සුන්ව තේරුම් ගන්නෙම නැහැ. ඒ තේරුම් ගැනීම මිනිස්සුන්ට දෙන්න පුළුවන් හොඳම දේ කියවීම. ඒකයි අපි රීඩර්ස් ක්ලබ් එකක් හැදුවේ මේ කැම්පස් එක ඇතුලේ. මොකෝ වෙන කැම්පස් ලෝක වෙනවා. ඒ කියන්නේ සාහිත්‍ය සංගම් කියලා හදාගෙන ඒවා කරනවා. ඊට පස්සේ තව ගත්තොත් එහෙම පාඨක ලේඛක සමාජ තියෙනවා මේ කොළඹ මහජන පුස්තකාලය එහෙම ඒව තුල සමාජයට ඒව දෙනවා ඒව දෙන්න හේතුවක් තියෙනවා මේක මේ නොකර ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක අපි කරන්න ඕන දෙයක් ඒතකොට කැම්පස් එක ඇතුලේ වගේ සංස්කෘතියක් හදන්න තමයි අපි මේ රීඩර්ස් ක්ලබ් කියන concept එක ගෙනාවේ එතකොට යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ට තමන්ගේ කියවීමේ හැකියාව වැඩි කරගන්න ඕනේ නම් තමන්ට එම්පති කියන දේ හදා ගන්න ඕන මොකෝ කට්ටියක අපිට මොකටද එම්පති ඒ වුණාට මෙහෙමයි කියනවා ඒ වුණාට එළියට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනකොට ඒගොල්ලෝව තේරුම් ගැනීමේ හැකියාව නැති වෙනකොට කොච්චර Taman තනි වෙනවද කියලා. එතකොට ඒක අවශ්‍යයි අපිට. ඒකයි අපි මේ රීඩර්ස් ක්ලබ් එක ගෙනාවේ. අනිත් එක තමයි මේ යම් කලාත්මක සයිඩ් එකක් කැම්පස් එක තියෙන්න ඕනේ. කැම්පස් එකක් කියලා කියන්නේ ඇකඩමික්ස් වලින් විතරක් දුවන්න පුළුවන් තැනක් නෙවෙයි. මේක පරිසරය හදන්න ඕනේ මික්ස් එක්ක. එතකොට සෞන්දර්යයත් එක්ක ඇකඩමික්ස් යන්න ඕනේ. සෞන්දර්යය කියන එකේ එක සයිඩ් එකක් තමයි කියවීම. එතකොට එතනින් තමයි අපි try කරන්නේ මේ ළමයින්ගේ ඒ සෞන්දර්යාත්මක බව එළියට ගේන්න කියවීමෙන්. ඒක තමයි තියෙන්නේ. ඔව් කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියමනකුත් තියෙනවා නේදයි. ඉතින් මම ඊළඟට යන අයගේ පෞද්ගලික ජීවිතයට මම කැමතියි අයියගේ කියවීමේ පිපාසය ඇති කරපු පොත මොකක්ද කියලා දැනගන්න. හම්බේ ඒක ලොකු ප්‍රශ්නයක්. කීපයක් තියෙන ඇත්තම කතාව මම පොඩිම කාලේ මගේ කියවීම ආරම්භ කරන්නේ මම Beast Quest series එකෙන් කට්ටියට මතක ඇති පොත් 80 ගණක් 90 ගණක් තියෙන series එකක් ඒක පිස්සෙක් වගේ එක කියුවා ඉස්සර මම පොඩි කාලේ. හැබැයි ඊට පස්සේ මම ටික ටික ඉස්සරහට ඒ කියන්නේ ලොකු වෙනකොට 6 වසර 7 වසර වගේ එනකොට මම Harry Potter සිංහල පරිවර්තන දෙක කියුවා. ඒකෙන් පස්සේ ඉංග්‍රීසි පරිවර්තන ටිකට බැසමකෝ සිංහල පරිවර්තන වැඩක්ම නැති වුණා. ඉංග්‍රීසි කියුවට පස්සේ ඊට පස්සේ Percy Jackson ඒ කියන්නේ Rick Riordanගේ පොත් සීරීස් එකක් තියෙනවා. Percy Jackson Heroes of Olympus, Kane Chronicles, Magnus Chase, Trials of Apollo වගේ සෙට් එකක් තියෙනවා. ඒවා කියවලා තමයි මගේ කියවීමේ මේ පිපාසය වැඩි වුණේ. මොකෝ එතන මම මාර කැමති වුණා ඒ කතාවලට, ඒ චරිතවලට. එතන වෙනම ලෙවල් එකක් තිබ්බා. ඒකත් එක Hunger Games, Maze Runner, තව ගත්තොත් එහෙම මේ ගොඩක් ඔය මේ Dune වගේ මේ පොත් එහෙම ඒවයින් තමයි මගේ කියවීමේ පිපාසය වැඩි වුණේ. විශේෂම fantasy side එකෙන් Lord of the Rings, Hobbit වගේ පොත් එහෙම ඒ fantasy පොත් වලින් තමයි මගේ කියවීමේ හැකියාව වැඩි වුණේ. ඒක මේ පිපාසයක් ආවේ ඇත්තම කිව්වොත්. හරි. ඉතින් අයියේ මම ඊළඟට දැනගන්න කැමති අයගෙන් දැන් අද වෙනකොට අපිට පොත කියවන්න තෝරගන්නවා කියන එක අපිට ලොකු චැලෙන්ජ් එකක් වෙලා තියෙනවා. මොකද අපි බලන තැන පොත් තියෙනවා පාඨකයෝ ඉතා විශාල ප්‍රමාණයක් කියනවා. ඉතින් අපි හරියටම කොහොමද පොතක් තෝරගන්නේ කියන එක කෙනෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන්. මම අයියකින් දැනගන්න කැමති කොහොමද අපි හරියටම පොතක් තෝරගන්නේ? මෙහෙමයි අපි ලිටරචර් වල කියන කතාවක් තමයි ලිටරචර් is subjective. ඒ කියන්නේ සාහිත්‍ය කියන දේ මනුස්සයගේ මනුස්සයට වෙනස් වෙනවා. මොකද දැන් ඇත්තම කතාව මම පර්සි ජැක්සන් කතා මාලාවට කැමතියි කියලා ඔයා එකට කැමති වෙයිද කියලා මම කියන්න බෑ. මට කියන්න බෑ ෂුවර් වෙන මම ඔයා 100%ක් ඒකට කැමති නැහැ ඒක ෂුවර් කියලා. මොකද අපි හැමෝටම ටේස්ට් එකක් තියෙනවා නේද? එතකොට දැන් ෆිල්ම් වගේ වලත් අපි දකින සමහර කට්ටිය ඇක්ෂන් ෆිල්ම් වලට කැමතියි, සමහර කට්ටිය රොමෑන්ස් ෆිල්ම්ස් වලට කැමතියි, සමහර කට්ටිය ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩිස් වගේ පරණ ෆිල්ම්ස් වලට කැමතියි. එතකොට මේ ඒක මනුස්සයට වෙනස් වෙනවා. මනුස්සයෙක් පොතක් තෝරනකොටත් ඒක මේ දැනගන්න ඕනේ. කියන්නේ තමන් කැමති දේ කියවන්න ඕනේ. මේ හැමෝම කියවන පළියට ලොවිනා කියවන්න ඕනේ. ඒ වගේ තමයි හැමෝම කියවනවා කියලා ලොවිනා කියවන්න ඕනේ. හැමෝටම ලොවිනා හරියන්නේ නැහැ. හැමෝටම සෙන්කොට්ටන් හරියන්නේ නැති වෙයි. හැමෝටම මඩොල් දුව ගැලපෙන්නේ නැති වෙයි. දන්නේ නැහැ මොකද්ද කියලා. මොකද අපි හැමෝටම ටේස්ට් එකක් තියෙනවා. දැන් මම පෞද්ගලිකව ගත්තොත් මම කැමති පොඩ්ඩක් අර මික්ස් එකට. ඒ කියන්නේ මම ඕන එකක් කියවනවා. ස්ටෝරිය හොඳ නම්. ඒ මගේ හැටි වුණාට ඒක හැමෝටම ගැලපෙන්නේ නැහැ. දැන් ඔයාට ටේස්ට් එකක් තියෙනවා. එතකොට ඔයාගේ ටේස්ට් එකට අදාළව ඔයා ඒක තෝරගන්න ඕනේ පොත. ඒක තමයි හැමෝටම කියන්නේ. දේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නෙවෙයි කොච්චර වයසක ගියා කොච්චර පොඩි කෙනෙක් වුණත් තමන් කැමති දේ තමයි කියවන්න ඕනේ. අනික ටේස්ට් එක ඩෙවලොප් වෙනවා. මොකෝ මම පොඩි කාලේ කැමති වෙච්ච පොත් වලට නෙවෙයි මම දැන් කැමති. මම දැන් කැමති පොත් වල නෙවෙයි මම තව අවුරුදු කීපයකට පස්සේ කැමති වෙන්නේ. ඒක සාමාන්‍යයි. ඒකත් ඔළුවට
අරගෙන ඊට පස්සේ තමයි අපි පොත්පත් තෝරගන්න ඕනේ. අද මොකටද කැමති අද ඒක ගන්න ඕනේ. එහෙම තමයි කියන්න තියෙන්නේ. ඊළඟටත් මම කැමතියි අයගේ පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න. සමහර අයට තියෙනවා ජීවිතේ හැරවුම් ලක්ෂ වෙච්ච පොත්. ගොඩක් අයට තියෙනවා තමන්ගේ ජීවිතේ අම්මයි පුතා මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. එහෙම කියලා තියෙන පොත් තියෙනවා. මම කැමතියි අයගේ ජීවිතේ එහෙම හැරවුම් ලක්ෂයක් වෙච්ච පොතක් තියෙනවද? ඒ මොකක්ද කොහොමද ඒක හැරවුම් ලක්ෂයක් වුනේ කියලා දැනගන්න. මෙහෙමයි ඇත්තම කතාව හැරවුම් ලක්ෂයක් වෙනවා හැම පොතක්ම මට මොකෝ මම මාව දන්න කට්ටිය දන්නවා මම ගොඩක් කියවන කෙනෙක් ඒ වුණාට එක පොතක් ගත්තොත් එහෙම මට විශේෂයෙන්ම එහෙම ඔළුවට එන පොතක් තමා මම ගත්තොත් එහෙම ජෝර්ජ් ඕවල්ගේ ඇනිමල් ෆාම් මම ඒක මගේ කැම්පස් එකේ මෙහා අපි කරන පොතක් ඒක මගේ ඩිග්‍රී එකේ මේ ෆස්ට් ඉයර් එකේ අපි ඒක කරන්නේ එතකොට ඇනිමල් ෆාම් පළවෙනි පාරට කියවුවාම ඒක වෙනම ලෙවල් එකක තිබ්බේ. ඒ කියන්නේ දැන් මම එච්චර කාලයක් මම ෆැන්ටසි නවල් සයන්ස් ෆික්ෂන් වගේ තමයි කියුවේ. අර අපි ඉංග්‍රීසි වල අපේ තියෙන ලිටරරි ෆික්ෂන් කියලා වෙනම කොටසක් තියෙනවා අපේ මේ සාහිත්‍යයේ. එතකොට ජෝර්ජ් ඕවල්ගේ ඇනිමල් ෆාම් තමයි මට හම්බෙච්ච පළවෙනිම ලිටරරි ෆික්ෂන් නවල් එක. එතකොට ඒක වෙනම ලෙවල් එකක තිබ්බේ. ඒක තියෙන්නේ මේ සෝවියට් යුනියන් එක ඇතුලේ වෙච්ච කේසස් ටික වෙනම විදිහකට කියනවා. අපි ඒකට ඇලගරියක් කියලා කියන්නේ. කියන්නේ මේ ඉතිහාසයේ වෙච්ච දෙයක් මේ වෙනම විදිහකට නිකන් ෆේරි ටේල් එකක් වගේ පෙන්නනකොට අපි ඒකට ඇලගරි එකක් කියලා කියනවා. මේක තිබ්බේ මේ ෆාම් එකක් ඇතුළේ ඉන්නවා එක එක සත්තු. දැන් ආශ්‍රයෝ ඌරෝ ඊට පස්සේ මේ බල්ලෝ වගේ ගොඩක් එක එක සත්තු වර්ග ඉන්නවා. ඒගොල්ලෝ මිනිස්සුන්ට විරුද්ධව විප්ලවයක් ගෙනහිල්ලා තමන් වෙනුවෙන් තමන්ට ඒ කියන්නේ සත්තු වෙනුවෙන් සත්තු විසින් හදාගන්නවා ෆාම් එක. හැබැයි ඒක එන්න අප්සෙට් යනවා. කියන්නේ සෝවියට් යුනියන් එක ඇතුළේ වෙනත් ඕකම තමයි. කියන්නේ මේ රුසියානු විප්ලවය වුණාට පස්සේ ලෙනින්ගේ ස්ටාලින්ගේ කාලේ විශේෂම ස්ටාලින්ගේ කාලේ ඒක අන්තිමේදී ඒකාධිපති පාලනයක් වුණා. අන්නේ ස්ටෝරි එකම සත්තු විදිහට ගෙනල්ලා තියෙන්නේ. කියන්නේ ඒ ස්ටෝරියමයි. එතකොට ඒක වෙන්නම ලෙවල් එක මම මේ අර ගොඩක් ලිටරරි ෆික්ෂන් වලට ආදරය කරන්න පටන් ගත්ත එතනින්. එතකොට මගේ ලිටරචර් වලට තියෙන ආසාව තවත් වැඩි වුණා ඇනිමල් ෆාම් කියලා. මොකෝ මම කිව්වත් වගේ මම එතකන් කිව්වේ ගොඩක් ෆැන්ටසි and සයන්ස් ෆික්ෂන් novels. එතකොට මේ ඒවා හොඳයි. මම තාමත් ෆැන්ටසි and සයන්ස් ෆික්ෂන් කියවනවා. මම කැමතිම පොත් අතර තියෙන ෆැන්ටසි සහ සයන්ස් ෆික්ෂන්. හැබැයි අර ලිටරචර් වල වෙනම මානයක් තියෙනවා කියලා තේරුනේ ඒ ඇනිමල් ෆාම් කිව්වට පස්සේ. එතකොට මේ ඒක තමයි මම බැලුවොත් එහෙම මගේ හැරවුම් ලක්ෂය වෙන පොත වෙන්නේ. හරි. අපි තාමත් වැදගත් කතා බහක් තමයි කරගෙන ගියේ. ඊළඟට මම අයගෙන් දැනගන්න කැමතියි මම ඇතුළු මේ අපි හැමෝටම ජෙන්සි පරම්පරාවේ ඉන්න හැමෝටම පොදුවේ තියෙන ප්‍රශ්නයක් ගැන. ඒක තමයි අයියේ අපිට ඇයි මේ කියවීම කියන දේ ප්‍රගුණ කරන්න ඕනේ. අනිත් අතට අපේ මේ කියවීම කියන දේ ගිලිහිලා තියෙන හේතුව මොකක්ද? මන් ප්‍රශ්නේ අනිත් පැත්ත ගාලා කතා කරනවා. කියන්නේ ගිලිහිලා තියෙන හේතුව මුලින් කියලා ඉන්නම්. ගිලිහෙන්න ගොඩක්ම හේතුව මෙහෙමයි. මයික මේ අපේ මේ ගුරුවරුයි දෙමාපියෝ බන වගේ හැමදාම අපිට කියන දේ තමයි සමාජ මාධ්‍ය කියන එක. මෙහෙමයි මම ඒක කියන්න කැමති නෑ. මම සමාජ මාධ්‍ය ඉන්නවා. මමත් Instagram Facebook එකේම හදාගෙන ඉන්න එකෙක්. මම එහෙම නෑ කියන්නේ. උනාට ඇත්ත කතාව දැන් මම කිව්වේ මම මේ ටීච් කරන එක නේ මම උගන්වනවා. එතකොට උගන්වනකොට මම ලොකුවට මේක දකින්න අපේ කියන්නේ Gen Z මේ ළඟින් යන පරම්පරාවයි Gen Alpha අපේ මේ ඊට පස්සෙන් ඉන්න කට්ටිය ඒගොල්ලෝ ඔක්කොගලගෙම මම දැකලා තියෙන දෙයක් තමයි අර ෆෝන් එක පාවිච්චි කරනවා. හැබැයි පාවිච්චි කරන්නේ ඔක්කොම අර වැඩ ගැම්මකටම නැති දේවල් වලට. එහෙම එකක් තියෙනවා. නැතුව නෙවෙයි. මේ ඒක කොච්චර අර මේ හැමදාම අහන බණේ වගේ වුණාට ඇත්තම කතාව ඒක තමයි. මේ ගිලිහෙන්න ප්‍රධානම හේතුවක් තමයි අපි කියවීමෙන් අපි දැන් මේ ගොඩක් වෙලාවට අපි බලන්නේ රීල් එකනේ. දැන් අපි හිතන්නකෝ දැන් පොතක් අතට ගත්තාම පොත කියවලා ඉවර කරන්න කල් යනවා. රයිට් අපි ඒක කාලයක් අරගෙන ඒක හොඳට අර මොකද්ද අපි ඉංග්‍රීසි එකෙන් මැරිනේට් කරලා කියන්නේ හොඳට ඒක අපේ හිතේ කා වැදෙනකන් අපි ඒක කියවනවානේ. අපි දැන් උනාට පුරුදු වෙලා තියෙන එක නෙමෙයි අපේ එන්ටර්ටේන්මන්ට් කියලා කියන්නේ අපි රීල් එකට තප්පර 30යි විනාඩි 3යි උපරිම විනාඩි 3යි. දැන් Instagram එකේ මම උනාට රීල් එකක් පෝස්ට් කරනවා නම් ඒක පෝස්ට් වෙන්න විනාඩි 3 රීල්ස් තමයි හැමතිස්සම කියන්නේ දාන්න කියලා. يعني හැමතිස්සම වටනවා this reel is exceeding 3 minutes you have to make it shorter. මම විනාඩි 5ක් විතර හැදුව රීල් එක විනාඩි 3කට අනිවාර්යෙන් කඩන්න ගියා. ඒකට අපේ
මේ ෆෝකස් එකේ කාල සීමාව හරි අඩුයි. ඕකත් එක්ක ළමයිට එන දෙයක් තමයි instant gratification. ඒ කියන්නේ ඉක්මනටම සතුටු වෙන්න ඕනේ. අර අපි කියන්නේ ඩෝපමීන් හිට් එක ගන්න ඕනේ කියලා. يعني අර හෙල්ත් සයන්ස් කරන කට්ටිය දන්නවා ඩෝපමීන් කියන්නේ අර ඉක්මනටම සතුටු වෙනකොට එන අපේ හෝමෝන් එක. අපේ ළමයිට වෙලා තියෙන ඩෝපමීන් වලට ඇඩික්ට් වෙලා තියෙන්නේ. පොතක් අරගෙන කියවනකොට ඩෝපමීන් එන්න කල් යනවා. අපි එහෙම ඉක්මනට සතුටු වෙන්නේ නැහැ. සමහර වෙලාවට පණ දාගෙන අඬනවා. දැන් මම මේ මගේ එක්ස්පීරියන්ස් එක ගත්තොත් සෙන්කොට්ටන් කියලා ඉවර කරේ මම කැම්පස් එකේ සෙන්කොට්ටන් කියලා ඉවර කරේ මට තාම මතකයි. මම ලයිබ්‍රරි හිටියේ. ඉවර කරනකොට මම ඇඬුවා. ඒක මේ වෙච්ච දෙයක්. මම මේ නවල් එක සති දෙකක් තිස්සේ කියෙව්වා. අන්තිමට එනකොට මම හොඳටම ඇඬුවා. මොකෝ අර මේ කතාවේ තියෙන උච්චතම අවස්ථාවට ආවට පස්සේ අපිට ඒක කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒක තමයි වෙන්න ඕනේ. අපේ ළමයිට වෙලා තියෙන දෙයක් තමයි අපි අර මේ instant gratification, ඒ කියන්නේ ඩෝපමීන් එකට අපි ඇඩික්ට් වෙලා තියෙන්නේ. අපි ඒක ප්‍රගුණ කරගන්න ඕන හේතුව තමයි, ඒ කියන්නේ කියවීමේ හැකියාව ප්‍රගුණ කරගන්න ඕන හේතුව තමයි ඔය instant gratification කියන එක අපි නැති කරන්න ඕනේ. මොකෝ පොතකින් එහෙම හම්බ වෙන්නේ නැහැ. හොඳ පොතක් අරගත්තොත් කාලයක් යනවා ඒකේ තියෙන අර ගැම්ම එන්නේ. සිංහලෙම කියනවා දැන් ඔය උදාහරණයක් ගත්තොත් එහෙම මේ Count of Monte Cristo, Three Musketeers, ඊට පස්සේ Pride and Prejudice, Jane Eyre, Wuthering Heights, ඊට පස්සේ මම පොඩ්ඩක් ඉතින් එළියට ගියොත් එහෙම මේ කොරියන් කතාවක් තියෙනවා පචින්කෝ කියලා ඒවා. ඊට පස්සේ මේ හරුකි මුරකාමිගේ පොත් එහෙම. ඊට පස්සේ ඉන්දියාවේ සයිඩ් එකේ අරුන්දති රෝයිගේ, චෙටම් බගත්ගේ ඒගොල්ලෝගේ පොත් කියවන්න ගත්තොත් ඊට පස්සේ රෂියන් නව කතා විශේෂයෙන් මේ Crime and Punishment, Fyodor Dostoevsky, ඊට පස්සේ ටෝල්ස්ටෝයිගේ අනා කරණිනා, War and Peace, ඊට පස්සේ ඇන්ටන් චෙකෝව්ගේ ඩ්‍රාමා, සෝ ඒ වගේ ඒවා ලොකු කාලයක් යන ඒවයි අර තේරුම් ගන්න. right ඒවා මිනිස්සුන්ට එහෙම ඉක්මනට සැටිස්ෆැක්ෂන් එකක් දෙන කතා නෙවෙයි. අපේ කට්ටියට වෙලා තියෙන අර ඉක්මනට සැටිස්ෆැක්ෂන් එක ගන්න ඕනේ කියලා රීල්ස්ම බල ඉන්නවා. මෙහෙම කර අපි ෆෝන් එක උඩ පහල කරනවා නිකන් කාසියක් උඩ දානවා වගේ තමයි. හොඳ එකක් ආව බලනවා නැත්නම් ඒක ස්කිප් කරලා දානවා. ඒක කරන්න හොඳ දෙයක් නෙවෙයි. අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ජීවිතේ අපි එක සැරේ කවදාවත් සතුටු වෙන්න බෑ. සැටිස්ෆැක්ෂන් එකේ හම්බෙන්නේ පස්සේ. අපි ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් වලට ඇබ්බැහි වුණොත්, ඩෝපමීන් හිට් එකට ඇබ්බැහි වුණොත් කරන්න දෙයක් නෑ. කොටින්ම කිව්වොත් Gen Z and Gen Alpha කියවන්න ඕනේ ඉවසීම ප්‍රගුණ කරන්න. මොකෝ මේ ලෝකේ ඉන්න මිනිස්සුත් එක්ක අපිට ඉවසන්න වෙනවා. මේ අපේ ඉන්න මිනිස්සුත් එක්ක එම ලේසියෙන් වැඩක් කරන්න බෑ. අපි ලංකාවේ ඉන්නේ. අනික මේ පෘථුවිය. අපි වැඩ කරන මිනිස්සුත් එක්ක ඉන්නකොට ඉවසන්න ඕනේ. අපි හිතුවොත් මිනිස්සුත් අපිට අර Instagram reel එක වගේ පටගාලා satisfaction එකක් දෙනවා කියලා එහෙම එතකොට වැඩක් කරන්න බෑ. අපි කියවන්න ඕනේ Gen Z and Gen Alpha ඉදිරියට මම ආයෙත් කියන්න කැමතියි. ඉවසීම ප්‍රගුණ කරන්න. කියවීමේ හැකියාව ප්‍රගුණ කරනවත් එක්කම. ඒක තමයි උත්තරේ. ඔව් ඉතින් අයියේ මේ කතා බහ යනවත් එක්කම අපේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා නොයිවසිල්ලෙන් ඇති කොහොමද මේ රීඩර්ස් ක්ලබ් එකට ජොයින් වෙන්නේ කියලා දැනගන්න. කියමුකෝ විස්තර ටිකක් ඒක. ඔව් මේකට ජොයින් වෙන්නේ අපි මේක රන් වෙන්නේ අපේ Faculty of Humanities and Education එකේ English department එක යටතේ මේක අපි මේ කරන්නේ. එතකොට ජොයින් වෙන්න ඕන අපේ department එකට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. අපි ළඟදිම membership application දානවා. එතකොට මේ membership application access කරගන්න පුළුවන් Google form link එකට ගිහිල්ලා මේ එහෙම membership අරගෙන එන්න පුළුවන්. එතකොට WhatsApp groups හදනවා. ඒ WhatsApp groups වලට join වෙලා මේ meeting dates කොහොමද කියලා අඳුර ගන්න පුළුවන්. අපි එක events කරලා තිනවා. දැන් මේ campus එක ඇතුළේ අපි මුලින්ම අපි මේක අපේ faculty ඇතුලේ කරේ නිකන් අර පරීක්ෂණයක් විදියට. එතකොට අපි එක workshops සංවිධානය කරා. දැන් අවුරුදු දෙකකට කලින් 2024 මේ දෙසැම්බර් මාසේ අපි මේ අපේ ප්‍රසිද්ධ මේ කවියෙක්ව ගෙනාවා. අපේ ඩොක්ටර් විමරි වැන්ඩපූටන්ව ගෙනල්ලා අපි මේ පොයිට්‍රි වර්ක්ෂොප් එකක් කරා. ඒ වගේ දේවල් අපි කරනවා. ඒ කියන්නේ අපි මේක ඇතුළේ ඉන්න ස්ටුඩන්ට්ස්ලාට අපි එක්ස්පෝෂර් එක දෙනවා මෙතෙන් එහාට තියෙන සාහිත්‍යයට. එතකොට ඒ සාහිත්‍ය අනිවාර්යෙන් අපි කට්ටියට ලබන්න අපේ මේ normal reading circle එකේ කියන්නේ අපේ normal meeting එකට අමතරව අපි එක workshops ගෙන. එතකොට join වෙන්න කැමති නම් ඔයගොල්ලෝ ඒ Google membership එක fill කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම තමයි ඉතින් කියන්න තියෙන්නේ. හරි අයියේ. අවසාන වශයෙන් අයියාලාගේ රීඩර්ස් ක්ලබ් එකෙන් අපිට දෙන පණිවිඩය මොකක්ද? දෙන්න තියෙන පණිවිඩය ඉතින් ගානක් තියෙනවා. ඒ වුණාට මම එකක් කියන්නම්. රීඩර්ස් ක්ලබ් එකට ජොයින් වෙලා අපිත් එක්ක වැඩක් කරගෙන යන්න. මේමයි මේ කානි ක්ලබ්ස් වගේ නෙවෙයි. ඒකත් මම කියන්න ඕනේ එහෙම අර ලොකුවට කොන්සර්ට් දාලා එහෙම කරන ක්ලබ් එකක් නෙවෙයි. මේක බොරු කියන්න ඕනේ නෑනේ. මේක එන අර අපි කියන්නේ calm and quiet ක්ලබ් එකක්.
මේ අපි කට්ටිය එකතු වෙලා පොතක් ඩිස්කස් කරනවා නිකන් වටමේස සාකච්ඡා වගේ යන එකක් මේක. ඒ හින්දා ඉතින් කියන්න තියෙන අපිත් එක්ක එකතු වෙලා පොඩ්ඩක් අර කාම් එකේ ක්වයට් එකේ වැඩක් කරගෙන යන්න අපිත් එක්ක ජොයින් වෙන්න කියලා. රීඩර්ස් ක්ලබ් එක නොබැඳුණත් කට්ටිය ඒ උනාට අපි කියන්න කැමති කට්ටියට කියවන්න කියලා. මොකෝ මේ ඇත්තටම අර එළියට ගියාට පස්සේ අපි දැකලා තියෙන මේ අමානුෂික හැසිරීම් මිනිස්සුන්ගේ දැන් මේ අපේ ලෝකේ ඉන්න සමහර කට්ටිය මම නම් කියන්නේ නම් කිව්ව ප්‍රශ්නයක් වෙනවනේ. අමානුෂික විදිහට මේ ලෝකෙට සලකන විදිහ දැක්කම හරිම දුකයි. ඒ උනාට ඒක මම තරේ විශ්වාස කරන දෙයක් තමයි හොඳ පොතක් කියවනනම් ඔය අමානුෂික හැසිරීම් කොහෙවත් තියෙන්නේ නැහැ. වැඩක් ගොඩක් වෙලාවට මේ කියන කතාවක් තමයි බුද්ධිමත්ම කෙනා හොයන්න ඕන නම් කරුණාවන්තම කෙනාව හොයාගන්න කියන එක. මෝඩයව හොයාගන්න ඕන නම් හොයාගන්න ඕන එකම එක මේ අකාරුණික මිනිස්සුන්ට සලකන එක්කෙනා. අමානුෂික මේක තමයි කුරිරු එක්කෙනා. එහෙම අමානුෂික සහ කුරිරු වෙන්නේ නැහැ මිනිස්සු කියවුවනම්. අර මං කලින් කිව්වා වගේ එම්පති කියන දේ වර්ධනය වෙලා මිනිස්සුන්ව එතනින් හැදෙනවා. ඉතින් රීඩර්ස් ක්ලබ් එක නොබැඳුණත් කමක් නැහැ මම නම් කියන්නේ. ඔයගොල්ලෝගේ වෙන්න ඕන දේ තමයි කියවන එක. අපිත් එක්ක බැඳුනොත් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ කියවන එක හැදෙනවා. ඒ වුණාට again මම කියන්න කැමති ඔයගොල්ලෝ රීඩර්ස් ක්ලබ් එකේ නොහිටියත් කියවලා ඔයගොල්ලෝගේ මනුස්සකම හදාගෙන එම්පති කියන දේ වර්ධනය කරගත්තා නම් මේ ලෝකේ තවත් ඔයිට වඩා ලස්සන වෙයි කියලා තමයි මගේ විශ්වාසය වෙන්නේ. මගේ පණිවිඩයත් ඒකයි. ඔව්. මම හිතනවා හරිම වටිනා කතා බහක් තමයි අද අපි අයත් එක්ක කරේ. ඉතින් මම අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වුණාට. මම ස්තුතියි මට කතා කරාට. ඒ වගේම තමයි මම ඔයාලා හැමෝටම කියනවා මේ රීඩර්ස් ක්ලබ් එකත් එක්ක ජොයින් වෙන්න කියලා. ඒ වගේම තමයි මම අනිවාර්යෙන් දෙන පණිවිඩය තමයි සිනෙක් ස්ටුඩන්ට් මීඩියා සර්කල් එකේ ඉදිරි වැඩත් එක්කත් ඔයාලගේ සම්බන්ධය ලබා දෙන්න කියන එක. එහෙනම් ගිහින් එන්න මම හර්ෂණී කාවින්දයා.